අපි අද හදන්න යන්නේ කැරමල් පුඩින් එකක්. මං ඉස්සල්ලාම සීන් ටිකක් වතුරේ දිය කරලා අරගෙන තියෙන්නේ. මේ ටික මං ඉක්මනට මේ වෙන්න ඕන හින්දා මේ උණු වතුරෙන් තමයි මේව කරේ. ඊට පස්සේ ඒක නිවෙන්න කියලා තමයි ගත්තේ මේ. ඊට පස්සේ අපි මේකට දානවා බිත්තර 3ක්. මේ තියෙන්නේ බිත්තර 3. පොඩි බිත්තර ගන්න ඕන නම් බිත්තර 4ක් වගේ ගන්න. මම මේ අද අම්මගේ කේක් හදන තැනින් ගත්තේ මේ වැනිලා ටිකක්. ඒක ටිකක් දාගෙන අපි හදමු එහෙනම් මේ කැරමල් පුඩින් එක. ඉස්සල්ලාම අපි බිත්තර 3 වෙන වෙනම කඩලා ගමු. මේ වෙන වෙනම කඩන්නේ හදිසියවත් එක බිත්තරයක් හරි නරක් වෙලා තිබුණොත් අනිත් බිත්තර දෙකෙන් වැඩ නැති වෙන හින්දා දැන් තියෙන්නේ අපිට මේක හොඳට කවලම් කරගන්න. මම දැන් කවලම් කරනවා. මම මේ වැනිලක් දාගෙන හොඳට කවලම් කරා. විනාඩි 10ක් විතර වගේ මේ කවලම් කරලා තියෙන්නේ. දැන් නම් ඇති වගේ. දැන් අපිට තියෙන්නේ මේකට මේ ට්‍රේ එක මම ඉතිසල්ලා කැරමල් එක හදාගෙන මේ ට්‍රේ එකට දාගෙන තියෙන්නේ. යටම තියෙනවා මේ. අපිට තියෙන්නේ මේක දාගන්න. අපි දැන් මේ හදාගත්තු ටික මේ ට්‍රේ එකට දාගමු. අපි එහෙනම් දැන් මේක oven එකට දාගමු.